Hello guys! කොහොමද ඔයාලට? අද මම ඔයාලට බෙදා ගන්න යන්නේ අපි හැමෝගෙම favorite pasta recipe එකක්. ඉතින් ඔයාලා කල්පනා කරනවා ඇති pasta කිව්වහම මේක Italian dish එකක් වෙන්නේ නැති කියලා. ඇත්තටම මේක Italian dish එකක්ද මොන රටේ dish එකක්ද කියලා මංවත් හැදුවට දන්නේ නැහැ. හැබැයි පුංචි කාලේ නම් අපේ තාත්තා මට මේක හදලා දෙන නිසා මටත් හිතුණා මේක හදලා දෙන්න ඕනි කියලා අයියට. ඉතින් ශ්‍රී ලංකන් ෆ්ලේවර් එකත් එකතු කරන්න ඕන නිසා මම නයිමරිස් කරලා එකතු කරගත්තා. ඒක ඔප්ෂනල්. ඔයාලගේ ස්පයිසි ලෙවල් එක අනුව ඔයාලා එකතු කරගන්න අවශ්‍ය දේවල්. ඉතින් මම අද එකතු කරගත්තේ මේකට සුකීනි, පෙපරෝනි and pomodoro. එහෙම නැත්නම් ඉංග්‍රීසි වලින් කියනවා නම් මම දන්නේ සුකීනි, tomatoes and bell peppers එක්ක ලුණු ගෙඩියක්. ඉතින් ඊට පස්සේ යුෂුවල් විදිහට අපේ පාස්තා එක බොයිල් කරගන්න වතුර එකක් ලිපෙන් තියාගත්තා. ඊට පස්සේ මම පෑන් එකක් අරගෙන ඔලිව් ඔයිල් ටික දාලා අපේ ආලියෝ එහෙම නැත්නම් මේ සුදු ලුණු ටික හොඳට චොප් කරගෙන ඔලිව් තෙල් එකට මම දාගන්නවා. ඔයාලට මේක පොතු පිටින් දාගන්න නම් පුළුවන්. ඒනට ඉතින් මම එදා මේක මේ විදිහට හොඳට සුද්ධ කරගෙන මගේ ඔලිව් තෙල් එකට දාගත්තා. ගාලික් එක මේ විදිහට තෙල් එකට හොඳට ඇබ්සෝබ් වෙනකොට මම හෙමින් ලුණු ටික, මගේ බෙල් පෙපර් ටික, ටොමැටෝ ටික අර ඔලිව් තෙල් වල චූට්ටක් ෆ්‍රයි වෙන්න වගේ හිතලා තමයි මේ විදිහට දාගන්නේ. ඔයාලට මේක වෙන විදිහට දාගන්නවා නම් ප්ලීස් ටොමැටෝස් අන්තිමට වෙද්දි දාගන්න. මොකද ටොමැටෝස් වලින් වතුර උනන ගතිය වැඩි. කොහොම හරි අපි මේ හදාගන්නේ සූප් එකක් හින්දා වතුර චුට්ටක් උනන්නත් ඕන. ඉතින් මම ඊට පස්සේ chili flakes ටිකකුයි pepper ටිකකුයි salt උයි දාලා මේක වහලා තියනවා තැම්බෙන්න. ඉතින් මේ අපි එකතු කරපු කිසිම එළවලුවක් තැම්බෙන ලොකු වෙලාවක් රික්වයර් කරන්නේ නැහැ. ඒක නිසා මම මේ එළවලු හැම එකක්ම නිකන් half boiled වගේ වුණාපුවාම තොන්න ටින් එකක් එහෙම නැත්නම් ඔයාලට ගෙදර තියෙන සැමන් කෑල්ලක් මේකට දාගන්න පුළුවන්. මම දාලා ඒකත් හොඳට වහලා තියාගන්නවා. ඉතින් දැන් මේ ඔක්කොම ඇත්තටම හොඳටම කුක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මගේ vegetables ටිකත් හොඳට කුක් වුණාට පස්සේ මම blender cup එක අරගෙන මේ එළවලු ඇත්තටම චුට්ට දාලා blend කරගන්නේ. හොඳට nice gravy එකක් වෙන්න මේක ඔයාලා හොඳට blend කරගන්න. ඉතින් meanwhile මගේ වතුර එක boil වෙනවා. ඒ හින්දා මම pasta එක දාලා මෙන්න මේ එළවලු භාගයකට වගේ තියෙද්දි තමයි මම මගේ gravy එක දාගත්තේ. මේක දාගෙන මේකට වතුර චුට්ටක් ආය blender cup එකට දාගෙන ඒකත් මම මේ pan එකටම දාලා තැම්බිච්ච පාස්තා ටිකත් ඒ විදිහටම පෙරලා වතුර හොඳට පෙරලා මගේ sauce pan එකට ආපහු දාගන්නවා. ඔය විදිහට දැන් මේකට හොඳ mix එකක් දෙන්න ඕන. ඔයාලට පුළුවන් කැමති නම් parmesan මොනවා හරි දෙයක් ඔයාලා ආස flavor එක අනුව එකතු කරගන්න. මේක මිතුඩ අස්සරට ඕන නම් ඔයාලට පුළුවන් මේ වෙලාවෙදිත් ඔයාලා කැමති spices ಜಾති එකතු කරගන්න. ඉතින් මේ තියෙන්නේ මම හදපු විදිහ. මමත් මේක එක දවසට එක විදිහට හදනවා. I hope you guys enjoyed the video. So thank you for watching. Bye bye.